මගේ ජීවනයම ඔබ වේ ඔබ මගේ රැකවරණය වේ ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි සැබෑවයි සමීවේ සැබෑවයි ජීවනයම දෙන්නයි වැඩි වැඩියෙන් දෙන්නයි සෑම කාල දිරිදෙන ඔබ බලයයි මගේ දිවි ඔබ නතු වෙයි ඔබ ඇති අය වෙත ජීවනයයි නැති අය වෙත මරණේ නොබියව නොසැලී සිටිනට සැමකල් කැඳවනු මගේ නම කියලා දෙකරුසිය උන්වහන්සේගේ කල්පිත කරන්නේ උන්වහන්සේ නොදැනුවත්ව නෙමෙයි උන්වහන්සේ දැනුවත් මේක දෙවියන් වහන්සේගේ ගැලවීමේ එක්තරා කොටසක්. ඒ නිසා ජේසු මේක දන්නවා. අපි දන්නවා මාළුවේදී උන්වහන්සේ දේවමාත්‍රගේ හදවත විමසනකොට මේ දුෂ්ප්‍රාප්තිය පිළිබඳව උන්වහන්සේ සම්පූර්ණ දැනුමක් හිටියා කියන එක. එතකොට මේ කුරුසිය උන්වහන්සේගේ කරපිට කරනවට වඩා උන්වහන්සේ සිය කැමැත්තෙන්ම මේ කුරුසිය තමන් පිට බාරනවා. ඒක එකක් දේවමාත්‍රගේ අභිප්‍රාය කරන්න. පාපක කැමැත්ත ඒක කරන්න. පළමුවන වරට බිම වැටෙනසේක ක්‍රිස්තුනි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු මක්නිසාදයට ඔබගේ ශ්‍රී පුරුෂයන් වහන්සේ ලෝකයේ කඩවා ගොස්සේක අපි කවුරු හේවා
මේ සීමොන් කියන මිනිසා යේසුස් වහන්සේගේ කුරුසය රැගෙන යන්නට උදව් කළාසේ ඔබගේ පෞල් ජීවිතය තුළ ඒ පවුලේ නායකයා විදිහට පවුල ඉදිරියට අරන් යන්න උදව් වෙන්න රැකවල් කරන්න හරියට සුදු පවුලේ ජොසේතුමා වගේ රැකවල් කරන්න ඔබට ආරාධනා කළා කියනවා. කුසයේ නොදරුවක් දිවි බාර මට රැඳුනේ මහා මෙරකට උසයි දරු පෙම අද පතුලේ පුදුමයි පුතුනි කිම මගේලේ ඉරි නොඋනේ ගතම ඔබට දීලා තියෙන අනන්‍යතාවය. නමුත් ඔබේ දරුවන්ට මහ මෙරක් ලෙස ආදරය කරනවාද? ඔබේ භාර්යාවට මහ මෙරක් වගේ ආදරය කරනවාද? අද ගොඩාක් විවාහයන් වල පවුල් වල වැරදි සම්බන්ධතා ගොඩක් කාලෙසින් මාහද තුල කොඳුරනවා වේදනා තුලින් ඔබ ගැන මතක මවනවා පාළුවේ නිසංසල බව ඔබ කැඳවනවා ඉලිසක හෝ මාහදටම ඔබ ලං වෙනවා යේසුනි මගේ හදටම ඔබ ලං වෙනවා සිනාවේ කඳුළු බිඳුවේ හැංගී එනවා යේසුනි මගේ හදටම ඔබ ලං වෙනවා සිනාවේ කඳුළු බිඳුවේ හැංගී එනවා පහනක් ලෙස අඳුරේ මා ඇවිදිනවා තණ්හා උණුහුම සිත තුල නිවලා යනවා සයුරේ අඹරේ හැංගී ඉන්න සිතෙනවා කිලිසක හෝ මාහදටම ඔබ ලං වෙනවා යේසුනි මගේ හදටම ඔබ ලං වෙනවා සිනාවේ කඳුළු බිඳුවේ හැංගී එනවා
ඇසුනී මගේ හදටම ඔබ ලං වෙනවා සිනාවේ කඳුළු බිඳුවේ හැංගී එනවා ඔබේ මොහොතේ යාත්‍රා කරන්න ඔබගේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් විශේෂයෙන්ම ඔබේ වැඩි හිටි අම්මලා තාත්තලා වෙනුවෙන් රෝගාතුර වෙලා ඉන්න අම්මලා තාත්තලා වෙනුවෙන් පණ අදින උස්පටිගත් එක්ක අරගලේ යන අම්මලා තාත්තලා වෙනුවෙන් අම්මා තාත්තා බාර ගන්න චරිත නැතුව ඇති වුණ තරම් ආදරාමි මගේ සමිඳුනේ වචනේ
එපා සිඹිවි වනිමු ඉරිට පිසනාවෙන් මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුස් වහන්සේ අත්පත් කර ගැනීමත් උන්වහන්සේ හා ඒකාබද්ධ වීමත්ය. ව්‍යවස්ථාවෙන් වන මාගේම ධර්මිෂ්ඨකම නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිීම කරුණු කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් වන ධර්මිෂ්ඨකම ලබා ගැනීමයි. ජේසුස් වහන්සේ ඔලිව් කන්දට වැඩම කළසේක. අභියෝම උන්වහන්සේ දේව මාලිගාවට වැඩියසේක. මුළු සෙනග උන්වහන්සේ වෙත පැමිණියහ. උන්වහන්සේ වැඩහිද ඔවුන්ට උගන්වා වදාළසේක. එවිට විනයදරයෝ හා පරිසවරු කාම මිත්‍යාචාරයෙහි හැසිරෙද්දීම අසූ ස්ත්‍රියක ගෙනුත් ඔවුන් මැද සිටුවා. ගුරු දේවීනි මේ ස්ත්‍රිය කාම මිත්‍යාචාරයේ යෙදී සිටියදීම අල්ලා ගන්නා ලද්දීය. මෙබඳු අයට ගල්ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවේ අපට අණ කර ඇත. එහෙත් මැය ගැන ඔබ කියන්නේ කෙමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසූහ. ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂා කර උන්වහන්සේට වරද තබන්ට කරුණක් සොයාගන්නා අතියෙනි. එහෙත් උන්වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියුත්සේක. ඔවුන් උන්වහන්සේගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී උන්වහන්සේ කෙලින් සිට ඔවුන් අමතා ඔබ අතරින් පවක් නැති තැනත්තා පළමු කොට ඈට ගලක් ගසන්නයි වදාරා. නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියුත්සේක. ඔවුන් ඒ වචන ඇසූ විට වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එක එකා බැගින් යන්නට ගියේය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේද එම ස්ත්‍රියද පමණකි. ජේසුස් වහන්සේ කෙලින් සිට ඇයට කතා කොට ස්ත්‍රිය ඔහු කොහේද? කිසිවකු ඔබට වරද දැබුවේ නැතැයි ඇසූසේක. ස්වාමීනි නැතැයි ඇක්ටිවාය. මමත් ඔබට වරද නොතබමි. යන්න මින් පසු තවත් පව් නොකරන්නයි උන්වහන්සේ ඇයට වදාළසේක. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුස් වහන්සේ වාක්‍ය මගින් අපගේ පව් නැති